ඉතින් good morning guys. විශේෂ ගමනක් යන්නේ. ගමන ගිහිල්ලා පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති වටපිටාව. මුළු වටපිටාවම dry area එකක මොන වගේ ලස්සන තැන් තියෙන්න පුළුවන්ද කියලා. ඉතින් අපි ගිහිල්ලාම බලමු ගමන. ගමන ටිකක් දුරයි. ඒ වගේම පොඩ්ඩක් රිස්කි ප්ලේස් එකක්. මොකද මේ දවස්වල මෙහෙට වල්ලලි ඇවිල්ලා ඉන්නේ. තා පොඩ්ඩක් කල්පනාවෙන් ඉස්සරහට අපි ගිහිල්ලා බලමු. ඒ වගේම හුලඟ මාරම හුලඟක් තියෙන්නේ. දා ගන්න බැරි තරම් හුලඟ සරයි. සාමාන්‍ය හුලඟක් මේ දවස්වල මේ පැත්තට තියෙනවා. ඒ නිසා වතුර කියන එක ඇත්තටම නැති තරම් ඒ තරමට ඩ්‍රයි ඒරියා එකක් මේ පැත්තට තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු මම පෙන්නන්න යන ඒරියා එක මොන වගේ තැනක්ද කියලා. මේ දැක්ක මේ තියෙන ලොකේෂන් එකේ ඒ තියෙන මේවත් එක්ක මේ වගේ තැනක් මේ වගේ තැනක තියෙන්න පුළුවන්ද කියලා අපි බලමු. එහෙනම් ගිහිල්ලාම ඊයේ රෑ තමා මේ පැත්තට ආවේ. ඇන්දිරි වැටෙන්න කිට්ටු කරලා තමා ආවේ. මොකද මම ඩිවයිස් එකක් එතන මවුන්ට් කරලා තියෙනවා. එතන පොඩි දියසීරාවක් තියෙන ප්ලේස් එකක්. ඉතින් මොන වගේ අය ඊයේ රෑ එතෙන් ආවද ගියාද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒරියා එකේ දැන්ටවත් මන් ටිකක් පරක්කු වැඩි. කවුරු හරි වතුර හරන කෙනෙක් හරි ගිහිල්ලා මගේ ට්‍රැකින් කැමරාව දැක්කොත් කියන ප්‍රශ්නය තියෙනවා. බලමු ඉතින් ගමන ගිහිල්ලා අද දවසේ අපිට මොන වගේ කෙනෙක් බලා ගන්න පුළුවන් ඇයිද කියලා. අපි ගමනේ සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන්නේ. තව ටිකක් මේ වගේම යන්න තියෙනවා. ඉතින් මාරම් මහන්සි. මොකද පරිසරයේ තියෙන වියලි බවයි ඒ ගතියත් එක්ක කොච්චර හුලං ඇල්ලුවත් මේ වෙහස මාංශය සෑහෙන්න දැනෙනවා ඇඟට. ගමන සෑහෙන දුරකට ඉවර කරලා තියෙන්නේ. මේ ඇත්තටම ජලමූලාශ්‍රය වලට පේනවා ඇති. ඒ ඔක්කොම දැන් ඉඳලා ගිහිල්ලා සත්තුන්න වතුර බොන්න පොදක්වත් නැහැ. ඒක නිසා තමා කෑම සහ වතුර හොයාගෙන අලිපාවා මේ පැත්තට ඇවිල්ලා ඉන්නේ.
එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද මිනිස්සුත් මෙයාට පහට ගැවසෙනවා. මොකද මේවා ෆොරස්ට් එකට වන සංරක්ෂණයකටවත් වයිල්ඩ් ලයිෆ් එකටවත් අයිති ඒවා නෙමෙයි. මිනිස්සුන්ගේ පෞද්ගලික ඉඩම් හැටියට තියෙන කොටස් මේවා. එතකොට ඒරියා එකක මිනිස්සුත් නිතර ගැවසෙනකොට සත්තුත් නිතර යනකොට ඒක මිනිස්සුන්ගෙන් සත්තුන්ටත් හිරිහැරයක් තියෙනවා. ඒ වගේම සත්තුන්ට හිරිහැර කරන්න පුළුවන් මිනිස්සුන්ට හිරිහැර කරන්න පුළුවන් සයිස් එකේ සත්තුන්නේ මිනිස්සුන්ටත් යම් කරදර ඇතිවීමේ හැකියාව තියෙනවා. ඉතින් ගයිස් කතාවෙන් අපි අන්තිම අපේ ලොකේෂන් එක කිට්ටුවට ඇවිල්ලා තියෙනවා. උලංග සරයි. අර වගේ තැනක් මැද්දේ මේ වගේ ලොකේෂන් එකක් තියෙනවා කියලා හිතන්න පුළුවන්ද කාටවත්? මේ මිනිස්සු කුඹුරු කරලා හේංගොවිතැන් කරලා මේ වෙද්දි අතහැරලා දාලා තියෙන කුඹුරු. ඒ වුණාට ඇත්තටම ගත්තොත් මේ තමයි මේ පරිසරයේ තියෙන හදවත. බලන්නකො ස්පොන්ජ් එකක් වගේ තාම අච්චර ඩ්‍රයි පොළවේ වතුර උරාගෙන තියෙන විදිය. මේක සම්පූර්ණ ස්පොන්ජ් එකක් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද වතුර කොච්චර ආවත් මේකට උරාගෙන මෙතනින් පල්ලෙහාට යනකොට යවෙනවා. අපි වෙන්න ඕන අන්තිම ලොකේෂන් එකට අපි ඇවිත් ඉන්නේ. මං ආවේ උදේ ඉඳලා මේක හොයාගෙන මං ඊරෑ ගහලා ගියේ මේ ඒරියා එක බේස් කරගෙන. මොකද මෙතෙන්ද එන කවුරු හරි එන්නේ කවුද? මොකද මේ හරි ඔක්කොම සාමාන්‍ය වුණු වනගහනයක් තියෙන්නේ. ඉතින් ඒක බේස් කරගෙන තමයි මම මෙතෙන්ද ආවේ. අපි එහෙනම් බලමු. ඇත්තටම මේක ගෙදර ගිහිල්ලා තමයි මට රිවිව් කරන්න වෙන්නේ. ගිහිල්ලා බලමු අද මොන වගේ දෙයක් අපිට හම්බෙලා තියෙයිද කියලා. Okay, good luck.